ජෙසුවේලයි නත්තල් එනවා නේද? ලැස්තිද? මේ පාර නත්තල ලෝකුත් ව්‍යසන ඇතුලේ ජීවිත අරගල ප්‍රශ්න ඇතුලේ අපිට ගත කරන්න ආරාධනා කරන නත්තල. මේ නත්තලේ සැබෑ සුභාරංචිය හොයාගෙන යන්න නම් අපි ක්‍රිස්තුස් වහන්සේව හමු වෙන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේ නැති තැනක් අපිට නත්තලක් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා විමුක්තිදායකයාණන් ලෝකේ ගැලුම් කරුවාණන් සාමේ කුමාරයාණන් කියන අපගේ දෙවිදාන ඉපදෙන දවස නත්තල. මේ නත්තලේ සැබෑ සුභාරංචිය හොයාගෙන යන්න නම් මේ නත්තලේ ගැඹුරට අපි ගමන් කරන්න නම් අපි ක්‍රිස්තුස් වහන්සේට අපේ ජීවිතය ඇතුලේ ඉපදෙන්නට ඉඩක් දෙන්න ඕනේ නැද්ද? මේ සමාජය ඇතුලේ මේ ලෝකයේ ඇතුලේ අපි උන්වහන්සේට ඉපදෙන්නට තැනක් දිය යුතු නැද්ද? 25 රාත්‍රියේ අපි අපගේ දෝතින් ජේසු බිලිඳාවන්න අපි වඩාගෙන ගවලනේ තැන්පත් කරනවා නත්තලයි කියලා. ජේසු බබා කරන නත්තලකට යහයන ජේසු බබාට ජේසුස් වහන්සේට අපේ ජීවිතයට ඇතුළු වෙන්නට අපේ හදවත තුළ ඉපදෙන්නට අපේ නිවස ඇතුළේ ඉපදෙන්නට අපේ ගවලන ඇතුළේ ඉපදෙන්නට තැනක් අපි සූදානම් කරමුද මේ නත්තලේ? ඒ නිසා විමුක්තිදායකයන්ගේ විමුක්තිය අපේ ජීවිතයේ වහගෙන තිබෙන වහල් කම් වලින් වහල් යදම් වලින් පාපිෂ්ඨ කම් වලින් දුර්ගුණ වලින් මුලාගුණ පව් වලින් අපිට විමුක්තියක් දෙන නත්තලක් බවට අපි ගත කරන්නට පත් කරන්නට උවමනාවක් නැද්ද? ඒ නිසා සාමය කුමාරයාණන්ගේ සාමය මගේ ජීවිතය ඇතුළට ඔබේ ජීවිතය ඇතුළට අපේ පෞල් ජීවිතය ඇතුළට අපේ සමාජය ඇතුළට ඉපදෙන්නට ඕන නත්තලක් නෙමෙයිද? ගැලුම් කරුවාණන්ගේ ඉපදීම කොයිතරම්නම් අපේ ජීවිතවලට සමීපද? ඒ විමුක්තිදායකයන්න් වන ඒ සාමය කුමාරයාණන් වන ඒ ගැලුම් කාර්යයන්න් වන ජේසුස් සමිදානන් ඔබෙත් මගේ ජීවිතය ඇතුලේ ඉපදෙන්නට අපගේ පෞල් ජීවිතය ඇතුලේ ඉපදෙන්නට අපගේ සමාජය ඇතුලේ ඉපදෙන්නට උන්වහන්සේට ඉඩක් දෙමු. ඒ නිසා උන්වහන්සේ නැති නත්තලක් අපිට නැහැ. ඒ නිසා නත්තල් ආවට ජේසු ඉපදෙන්න තැනක් නැත්තම් නත්තල ආවට ජේසුව එන්නේ නැත්තම් ඒ නත්තලේ ප්‍රයෝජනයක් තිබේද? ඒ නිසා ඇසට ප්‍රිය නත්තලෙන් කටට රස දෙන නත්තලෙන් ඇඟට දැනෙන නත්තලින් එහා ගිය හදවතට දැනෙන ආත්මයට දැනෙන නත්තලක් බෙදා ගැනීමේ නත්තලක් ගත කරන්නට ඔබටත් මටත් මේ නත්තල ආරාධනා කරනවා. ඒ නිසා ජේසුට ඉපදෙන්න තැනක් අපි සූදානම් කරමු. නත්තලට තව දින කීපයයි. මේ නත්තල ඇතුලේ සැබෑ නත්තලේ ප්‍රීතිය අත්දකින්න. මේ නත්තලේ ගැලවීම අත්දකින්නට. මේ නත්තලේ විමුක්තිය අත්දකින්නට. මේ නත්තලේ සාමය අත්දකින්නට අපි අදිටන් කරගනිමු. ඒ නිසා එකිනෙකා සමග බෙදා ගැනීමේ නත්තලක්. නත්තලේ සුභාරංචිය අනිත් අයට ගෙන යන නත්තලක්. ඔබම නත්තලක් වන්න. තව කෙනෙකුගේ ජීවිතයකට ඔබ නත්තලක් වන්න. එවැනි නත්තලකට සූදානම් වෙන්නට ඔබට ආරාධනා කරනවා. ජේසුස් වේලායි.